හරි ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Alpha Sync වෙතින් ගෙන එන අලුත්ම Alpha Office කියන cloud platform එකත් එක්ක. ඉතින් මේකේ introduction වීඩියෝ එක තමයි මේ. ඉතින් අපේ තියෙනවා free 30 day trial version එකක්. ඔයගලන්ට පුළුවන් අලුතෙන් account එකක් හදලා login වුණාම මේක use කරන්න. ඉතින් ඒකේ තියෙනවා accounting, HRM, CRM, POS, project කියලා module ටික free තියෙන ඒ ටික තමා. PayPal strip gateway දැනට free එකට අපි දෙන්නේ නැහැ කියලා හිතාගෙන, මොකද ඒක trial version එකක් වගේ use කරන්න ඕන හින්දා ඔයගලන්ට test කරලා බලන්න. මොකද මේ වගේ දෙයක් use කරන්න කලින් trial බලනවා හැමෝම. login වෙලා බලන්න කලින් trial version එකෙන් පස්සේ තියෙන subscription plan එක ගැනත් මම කියලාම ඉන්නම්. මොකද මේකේ ඔයගලන්ට පුළුවන් monthly ගෙවන්නත් පුළුවන්, yearly ගෙවන්නත් පුළුවන්. හරිද? එතකොට මේ basic package එක රුපියල් 500යි මාසෙට. ඒ කියන්නේ ඒ 500 ඇවිල්ලා account එකට ගන්න ගාන. හරිද? මාසෙට 500ක් ගන්නවා. එතකොට accounting module එකට මාසෙට 1000යි, HRM module එකට මාසෙට 1000යි, CRM කියන module එකට මාසෙට 1000යි, POS module එකට 4000ක් ගන්නවා. මොකද ඒකේ ටිකක් බර වැඩ වෙන හින්දා. එතකොට project කියන module එකටත් 2000ක් මාසෙට ගන්නවා. එතකොට PayPal strip payment gateway දෙකට අපි ගාස්තුවක් අය කරන්නේ නැහැ. මොකද මේ දෙක use කරත් එකයි අපිට අපේ පැත්තෙන් ඒ ගාණක් ගන්න නැහැ. අපි accounting කියන එක විතරක් ඕන ඔයගලන්ට මෙන්න මේක ටික් කරලා මෙතනට දාගන්න පුළුවන්. එතකොට දැන් මෙතන තමා මේ පැකේජ් එකේ සියලුම ඩීටේල්ස් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බයි කරන්න යන එක. එතකොට ඔයගලන්ට accounting විතරක් ඕන නම් මාසෙට මෙන්න මෙච්චරයි යන්නේ one user. හරිද? එතකොට ඔයගලන්ට තව user කෙනෙක් ඇඩ් කරන්න ඕන නම් තව රුපියල් 300ක් ඒකට ඇඩ් වෙනවා මාසෙට. එතකොට තව work space එකක් ඇඩ් කරන්න ඕන නම් ඒකට තව රුපියල් 1000ක් ඇඩ් වෙනවා. මේ work space කියලා කියන්නේ තවත් කම්පැනි එක දේවල් මේන්ටේන් කරනවා වගේම වැඩක්. එතකොට work space එකක් කියන්නේ කම්පැනි එකක් කියලා හිතන්න පුළුවන් ඔයගලන්ට. එතකොට තව work space එකක් use කරලා ඔයගලන්ට තව කම්පැනි එක වැඩ කරන දේවල් කරන්නත් පුළුවන්. එක account එකක ඉඳගෙන. ඒක තමයි මෙතනදී මේ subscription එක ඔයගොල්ලන්ටම හදාගන්න දීලා තියෙන්නේ ඒ විදිහට. එතකොට දැන් ඔයගොල්ලන්ට ඔෆිස් එකේ HRM වැඩ, accounting වැඩ විතරක් නම් 2500යි මාසෙට ගෙවන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් මොනවා හරි තියනවා නම් ඒකට එතකොට තව 2000ක් ඇඩ් වෙනවා 4500. ඒ වගේ තමයි තියෙන්නේ. එතකොට මේ මොඩියුල් ඔක්කොම දැම්මොත් 9500ක් මාසෙට ගෙවන්න වෙනවා. එක යූසර් කෙනෙක් යූස් කරනවා නම් විතරක්. ඒ කියන්නේ ඇඩ්මින්ට විතරක් 9500. එතකොට තව ඔයගොල්ලෝ තව යූසර්ස් දැන් ප්‍රොජෙක්ට් එකක් කරද්දීම යූසර්ස්ලව තව ගන්න වෙනවා ඔයගොල්ලන්ට. එතකොට යූසර්ස්ලා 4-5 දෙනෙක් විතර දැම්මොත් මේක තව ගාණ වැඩි වෙනවා. එතකොට වර්ක් ස්පේස් නම් යූස් කරනවා අඩුයි. මොකද එක කම්පැනි එක වැඩන ගොඩක් වෙලාට කරන්න කම්පැනි දෙකක වැඩ කරන අඩු වෙන හින්දා ඒ වගේ තමයි මේක වැඩ කරන්නේ. එතකොට අපි දැන් ලොගින් වෙලා බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් දැන් මම ලොගින් වෙලා ඉන්නේ කම්පැනියක් විදිහට. එතකොට ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් ඩෑෂ්බෝඩ් එක මුලින්ම. ඩෑෂ්බෝඩ් එකේ ඩේටා මොකුත් නැති හින්දා මොකුත් පෙන්වන්නේ නැහැ. accounting ඩෑෂ්බෝඩ් එක තමයි මුලින්ම පෙන්වන්නේ. එතකොට project ඩෑෂ්බෝඩ් එකකුත් තියෙනවා, HRM ඩෑෂ්බෝඩ් එකක්. ඊට පස්සේ
පොස් ඩෑෂ්බෝඩ් එකක්. පොස් කියන එක ඔයගොල්ලෝ මං හිතන්නේ දන්නවා ඇති point of sales. එතකොට CRM ඩෑෂ්බෝඩ් එකක්. එතකොට user management වලට ගිහිල්ලා usersලා බලන්න පුළුවන්. usersලා වැඩ් කරන්න පුළුවන්. මේ usersලා වැඩ් කරන එකේදී තමයි ඔයගොල්ලන්ට අර usersලා ගාන සිලෙක්ට් කරන්න එන්න usersලා කීයක් වැඩ් කරාද කියලා. එතකොට user log history බලන්න පුළුවන්. එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ import customers list view create user ඊපස්සේ usersලාට role add කරන්න පුළුවන් client කෙනෙක්ද staff එකෙක් කෙනෙක්ද vendor කෙනෙක්ද HR එකේද මේ වගේ ගොඩක් දේවල් තියෙනවා හරිද ඔයගලන්ට සුපිරිම software cloud software එකක් මේක වෙයි මේකේ තියෙන ගොඩක් දේවල් මේ ප්‍රොජෙක්ට් එකකට කොහොමද එන්නේ ජෙනරල් රෝල් එක කොහොමද එන්නේ පොස් එකේදී කොහොමද CRM එකේදී කොහොමද HRM එකේදී කොහොමද දැන් මේක ඔයා ගත්ත කියන්නේ ඔයා තමයි මේක ඇඩ්මින් වෙන්නේ එතකොට ඔයාට පුළුවන් යූසර්ස්ලා මේකට ඇඩ් කරලා මේ වගේ සයින් කරලා මේක ඇතුලේ කම්ප්ලීට් ඔයගලගේ ඔෆිස් එකේ වැඩ ටික කරගන්න එතකොට මෙතනින් අයිටම්ස් දැන් පොස් වගේ එකක් ගත්තොත් මෙතන තමයි අයිටම්ස් ටික දාන්න තියෙන්නේ දැනට මම මේ දෙකක් දාලා තියෙනවා එතකොට ටැක්ස් දාන්නත් පුළුවන් ඊට පස්සේ ප්‍රොපෝසල් කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එකට අදාළ වෙන කොටසක් ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එක හදන එකක් තමයි මෙතනදී මේ අදහස් වෙන්නේ ක්ලයන්ට්ලාට සයින් කරලා ප්‍රොජෙක්ට් එකේ ගාණ කැල්කියුලේට් කරලා මේ වගේ ඉන්වොයිස් එකක් හදලා ගන්න පුළුවන් එතකොට ඒක මෙතනටත් එනවා paid the draft දේවා දාන්නත් පුළුවන් මෙතන ඊට පස්සේ purchase මේක accounting වලට අදාළ කොටසක් purchase warehouse transfer කරපුවා එතකොට report purchase කරපුවා warehouse report හදන්න පුළුවන් project වල මෙතන එතකොට තියෙනවා create කළා හදන්න පුළුවන් දැන් sample project එකක් හදමු මෙතන දැනට මං විතරයි එක user කෙනා ඉන්නේ එතකොට මේක ongoing කියලා පෙන්නනවා usersලාව invite කරන්න පුළුවන් clientලට share කරන්න පුළුවන් ඊට පස්සේ task board කියලා තියෙනවා view කියන එක ඔබලා බලමු view කියලා ලැබුවාම මෙන්න මේ වගේ පෙන්නනවා අපිට clients vendors මේ වගේ ඒක ඇතුළෙත් පුළුවන් ප්‍රොජෙක්ට් එකේ සියලුම දේවල් මෙන්න මෙතනින් මොනිටර් කරන්න එතකොට ටාස්ක් බෝඩ් වලට ගිහිල්ලා පුළුවන් මෙතනින් ටාස්ක් ඇඩ් කරන්න to do list වගේ දේවල් එතනින් to do in progress review done ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් project report කියලා එකක් තියෙනවා ඒකේ progress එක බලා ගන්න පුළුවන් මොනවාද වෙලා තියෙන්නේ මොනවාද ඉස්සරහට වෙන්න දෙන්නේ සාමාන්‍ය software project එකක්
ස්ටාර්ට් ටු ෆිනිෂ් කරද්දි මේ වගේ දෙයක් යූස් කරන්න පුළුවන්. සෙටප් කරන්න එහෙම තියෙනවා ඒකෙත්. ඊට පස්සේ කවුන්ටිං වල තියෙනවා කස්ටමර්ස්ලව දාන්න, වෙන්ඩර්ස්ලව දාන්න, බෑන්කින්, බෑන්ක් account, account charts, transfers කරපුවා, income, expenses, bill payment, report. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඕගලන්ට මෙතන තියෙනවා. ඊට පස්සේ HRM එකේ මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. payroll, attendance, salary, payslip, HR admin මේ වගේ ඔයගලන්ට ඕන දේවල් නැති දේවල් ගොඩාක් මේකේ තියෙනවා. හරිද? එතකොට මේ ඔක්කොම ඔයගලන්ට ට්‍රයල් වර්ෂන් එකේදී බලන්න පුළුවන් ලොගින් වෙලා ඔයගලන්ට සෙට් වෙනවද වැඩ කරනවද හැමදේම. ඊට පස්සේ මෙතනින් පොස් තියෙනවා. පොස් එකේදී දැනට තියෙන දේවල් ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙහෙම ඇඩ් කරලා මෙතනින් බලා ගන්න පුළුවන්. walk-in customer කොහෙද shop එක, warehouse එක කොහෙද, search products, ඊට පස්සේ tablet එකක්ද, phone එකක්ද, desktopද, categories ටික බලා ගන්න පුළුවන්. count එක එකතු කරන අඩු කරන්න. ඊට පස්සේ අපිට ඕන discount එකක් දාන්න පුළුවන්. අපිට ඕන ගානක් discount දාන්න පුළුවන්. ඊට පස්සේ pay කියන එක ඔබලා cash payment දාලා receipt එක print කරගන්න පුළුවන්. මේ option ඔක්කොම මේකේ දාලා තියෙන්නේ. එතකොට POS orders වෙනම බලන්න පුළුවන් orders ටික. barcode print කරන එකකුත් තියෙනවා. මේ තියෙන්නේ iPhone දැන් මෙතන මම දාලා තියෙන iPhone 17 එක MacBook Air එකයි. ඉතින් මේ දෙකේ barcode දෙක තමයි මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට barcode එක මම හිතන්නේ ස්කෑන් කරාම මෙතන POS එකට ගන්න පුළුවන් ඇති. ඒක මම ටෙස්ට් කරලා නැහැ. ට්‍රයල් එක අරගෙන ඕනනම් බලන්න ඔයගලන්ට හැකියාව තියෙනවා. එතකොට CRM එකේ තියෙනවා lead, deal, customers-ලට අපි කස්ටමර්ත් එක්ක ඩීල්ස් කරපුවා ටික මෙතනින් දාගන්න පුළුවන්. ඒකේ වෙනම setup එකක් තියෙනවා system setup කියලා report ගන්න පුළුවන්. lead වලයි deal වලයි charts තියෙනවා හැම එකම. dashboards ඊට පස්සේ මේකේ message එකක් තියෙනවා අපිට පුළුවන් අපේ මේ system එක ඇතුළේ ඉන්න දැනට මේක බලන්න විදියක් නැහැ මොකද තව user කෙනෙක් නැති හින්දා ඒ වගේ දේවල් තියෙනවා. ටිකට් එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ටිකට් එක මං හිතන්නේ අපිට දාන්න තියෙන එකක් help desk. ඉතින් ඒ වගේ ගොඩක් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඔයගොල්ලෝ ලොගින් වෙලා බලන්න ට්‍රයල් එක.
සුබ දවසක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේක සබ්ස්ක්‍රිප්ෂන් එක බයි කරලා මේකේ වැඩ කරයි කියලා. ඉතින් මේකේ data security එක ගැන බය වෙන්න දෙයක් නැහැ. limited employees ලා ටිකක් තමයි මේකේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ 100% trustworthy. එතකොට මේකේ server එක තියෙන එක admin කෙනෙක් ගාව විතරයි. එතකොට ඔයගොල්ලන්ගේ data ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට ඕන support එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සිස්ටම් එරර්ස් මොනාරි ආවොත් ඉතින් සිස්ටම් එරර්ස් එන්න විදිහක් නැහැ. මොකද එක්කෙනෙක්ට ආව කියන්නේ හැමෝටම සිස්ටම් එරර් එක එන්න ඕනේ. මොකද මේක cloud SaaS එකක් විදිහට තියෙන software as a service. හරි. ඉතින් ඔයගොල්ලෝ use කරලා බලන්න. Thank you.